ආයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් මාර්තු මාසයේ සඳහා වන අස්වැසුම් මුදල් දීමනාවන් කවද්ද හරියටම ලැබෙන්නේ කියලා තමයි මේ වීඩියෝ කරන් ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට මාර්තු මාසයේ 6 වෙනිදා වගේ සිකුරාදා දවසක් සෙට් වෙන්නේ. ඉතින් මෙන්න මේ මාර්තු 6 වෙනිදා දවසේදී ඔයාලට අස්වැසුම් පද්ධතියේ මුදල් ටික බැර කිරීම සිද්ධ කළොත් ඔයාලට සමුදය වෙනකොට ඒ කියන්නේ 9 වෙනිදා වෙනකොට මුදල් ටික සිස්ටම් එකට බැර වෙනවා. සාමාන්‍යයෙන් 6 වෙනිදා ඩිපොසිට් කරගන්න බැරි වුණොත් මුදල් ටික සිස්ටම් එකට එතනදී නැවත කාර්යාලය විවෘත වන දිනේ 9. ඉතින් 9 වෙනිදා තමයි මේ සියලුම මුදල් සිස්ටම් එකට අප්ලෝඩ් කරන්නේ. ඉතින් එතකොට ඔයාලට සමුදා කොහොමත් මුදල් ලැබෙන්නේ නැති වෙයි. මේ විදිහට වුණොත් එතකොට 10 11 කියන දවස් දෙකේදී මුදල් බලා ගන්න පුළුවන්. ඒ අනුව වැඩිම විශ්වාසයක් තියන්න පුළුවන් අපිට 9 10 11. ඔන්න ඔය දවස් 3 ඇතුළත තමයි ඔයාලගේ සිස්ටම් එකට මුදල් වැටෙන්නේ. මොකද සෙනසුරාදා ඉරිදා කොහොමත් වෙල්ෆෙයාර් බෝඩ් එක වහලා තියෙන්නේ. ඉතින් එතකොට 9 වෙනිදා සවුන්ද තමයි ඔයාලගේ මුදල් ටික සිස්ටම් එකට අප්ලෝඩ් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මුදල් සිස්ටම් එකට දාපුවම මම ගන්න බෑ. ඔයාලා දන්නා මේක ප්‍රොසෙස් වෙන්න ඕනේ. ප්‍රොසෙස් වෙලා හරියට මේ මුදල් මේ විදිහට 5000 ලැබෙන අයට 5000 2500 2500. ඉතින් මෙන්න මේ විදිහට හරියටම මුදල් ටික accounts වලට process වෙන්න ඕනේ. ඉතින් ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. මොකද දෝෂ තිබ්බොත් මුළු සිස්ටම් එකම වර්ධින නිසා මේක හරියට වෙන්න ඕනින්ද සතියක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහේ process වුණාට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට කොහොමද මුදල් ටික ලබා ගන්න සහ බැංකුවට මුදල් ටික වැටුණාද කියන කාරණේ සම්බන්ධයෙන්. ඊට අමතරව සිස්ටම් එක බලා ගන්න දන්නේ නැති අය ඉන්නවා. ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. කැමති නම් ඒක බලන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. එහෙම නැත්නම් අලුතෙන් වීඩියෝ එකක් අරන් එන්නම්. අලුත් වුණු අප්ඩේට් එක. ඔයාලා දන්නවා අස්වැසුම් තොරතුරු යාවත්කාලන කිරීම මේ දිනවල සිදු වෙනවා. ඉතින් ඉදිරියේදී අප්ඩේට් එක හම්බෙයි. එතකොට අස්වැසුම් කැපෙනවා පිරිසකගේ. සමහර අය අස්වැසුම් වැඩි වෙන්න පුළුවන්. ඉතා සීමිත පිරිසකගේ මේක වෙන්න පුළුවන්. පවුලේ සංඛ්‍යාව වගේ දේවල් පාදක කරගෙන අස්වැසුම් මුදල් වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් කලින් අස්වැසුම් ගත්ත ගොඩක් අයගේ නම් අස්වැසුම් කැපෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ නමක් තියෙන්න පුළුවන් මේ කැපෙන ලිස්ට් එකේ. ඉතින් ඒ නිසා අලුතෙන් අප්‍රේල් වල කලින් බොහෝ විට මේ අප්ඩේට් එකේ ඉතින් එහෙම වුණොත් මේක බලා ගන්න විදිහ මම වීඩියෝ එකක් අලුතෙන්ම දාන්නම්. ඒ නිසා channel එක subscribe කරලා අනිවාර්යයෙන් මේක තුල ඉන්න වීඩියෝ එකට like එකක් දාන්න. අලුතෙන්ම ගෙන අස්වැසුම් තොරතුරු ඉස්සරහට දැනගන්න. ගිහින් යන්න සිළු දනාටම ජය වේවා.